අයිබෝවන් ඉතින් හැමෝම resh.lk ආයතනයට පිළිගන්නවා. එහෙම නැත්නම් resh natural ආයතනයට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ වගේ ජීවිතයට වගේ ගෙදරට අමතර ආදායමක් ලබා ගන්න නම් අපි කියලා දෙනවා කොහොමද වාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් වාගේ ප්‍රදේශේ ඉඳන් මේක බිස්නස් එකක් විදියට කරන්න කියලා. ඒතකොට අපි drop shipping හෝ ඩිරෙක්ට් සෙලින් කණ්ඩායම් අපි එක් ප්‍රදේශයකට එක්කෙනා බැගින් පුහුණු කරලා ඒ ප්‍රදේශයේ ඔහුට බාර දෙනවා මේක ඔන්ලයින් හෝ ඔෆ්ලයින් තමන්ගේ ප්‍රදේශයෙන් නම් කරන්නේ. ඉතින් ආයතනය ගැන විස්තරයක් මම කියනවා කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා මේ ප්‍රසන්ටේෂන් එකේදී. ඉතින් මේකෙදි ප්‍රධාන මැසේජ් එක තමයි ඔයාලට මේ සිස්ටම් එක හරහා හැම ගෙදරකටම අමතර ආදායමක් යන ක්‍රමවේදයක් තමයි අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකේ දැක්ම තමයි අපේ එකම දැක්ම තමයි හැමෝටම සාධාරණව ආදායමක් ලබා ගැනීම සඳහා උදව් කිරීම. ඉතින් මේකේ අරමුණ තමයි අපි ලංකාවෙන් හොඳම සෙලර්ස්ලා ඩිරෙක්ට් හෝ ඩ්‍රොප් shipping සෙලර්ස්ලා 300ක් බිහි කරන ඒ වගේම සක්‍රීය සමාජිකයින් 25000ක් මේ අවුරුද්ද ඇතුළත අපි resh.lk ආයතනයට බඳවා ගන්න නියමිතයි. ඉතින් මේකේ අතීතය ගැන කියනවා නම් මේ ආයතනය එන්නේ ඔයගලන් කවුරුත් දන්න අවුරුදු 9ක් ලංකාවේ පරණ ආයතනයක් වන පැරණි ආයතනයක් වන බලමුද.lk ආයතනයේ තවත් එක් ආයතනයක් විදිහට. ඉතින් එතකොට ඔබට බය නැතුව වැඩ කරන්න පුළුවන්. ඔබ අහලා ඇති දැනගෙන ඇති කාලේ බලමුද.lk ආයතනය කියන අවුරුදු 9ක් ලාංකික ජනතාවට ඇඩ්වර්ටයිසිං හරහා එහෙම නැත්නම් Facebook වල ෆොටෝස් පෝස්ට් ෂෙයා කරලා ඒ වගේම ඇඩ්වර්ටයිස්මන්ට් හරහා ආදායමක් ලබා දුණු ආයතනයක්. ඉතින් ඔබට ඒ අවස්ථාව ලැබෙන ගමන් ඔබට අවස්ථාව තිබෙනවා අපිත් එක්ක එකතු වෙලා ලංකාවේ හැමෝම පාවිච්චි කරන අපි හැමෝටම අවශ්‍ය වන ඉතාමත් හොඳ අලවියක් කරන්න පුළුවන් නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දීමට. ඉතින් මෙහිදී ඔබ සතුව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් ඔබට පුළුවන් WhatsApp ස්ටේටස් දාලා Facebook ස්ටේටස් දාලා අපි දෙන පෝස්ට් Facebook වල ෂෙයා කරලා ඔයාලට ඇනවුම් අරගෙන මේ සිස්ටම් එක හරහා ආදායමක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි තියෙනවා. ඔයාලට සත පහක්වත් මේ සඳහා වියදම් වෙන්නේ නැහැ. අපි ලබා දෙන පෝස්ට් සහ ඔබ ඉගෙනගෙන ඔබේ ප්‍රදේශයේ ඔබට කරන්න පුළුවන් ජොබ් එකක් තමයි අපි දෙන්නේ. එතකොට ආයතනය අවුරුදු 9කට වඩා පරණයි. ඔබට බය නැතුව එකතු වෙන්න පුළුවන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක්. එතකොට මේකේ කම්පැනි ව්‍යුහය ගැන කියනවා මේක ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයක්. මේක අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ තමයි ඔපරේට් වෙන්නේ. ඒ නිසා ඔබට කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. මේ ආයතනය සමග එකතු වෙලා දිගින් දිගටම ඔබට වැඩ කරන්න පුළුවන්. කිසිදු මුදලක් නැතුව ඔයා ගෙදර ඔයාගේ දරුවෝ බලා ගන්නකොට එහෙම නැත්නම් ඔබ රැකියාවක් කරන පිරිමි කෙනෙක් නම් ගැහැණු කෙනෙක් නම් ඔයාට ස්මාර්ට්ෆෝන් එකෙන් දවසට රුපියල් 1000ක් 2000ක් නිකම්ම හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි නිර්මාණය කරලා දීලා තියෙන්නේ. හරි. එතකොට මේක ආයතන රෙජිස්ට්‍රේෂන් ඔයගොල්ලන්ට පේනවා අපි රෙජිස්ටර්ඩ් ආයතනයක්. එතකොට මේක පිහිටුලා තියෙන ඔෆිස් එක උඩුමුල්ලපාර හිඹුටාන කඩුවෙල ඔයගොල්ලන්ට පේන ඇඩ්‍රස් එක. ඔයගොල්ලන්ට ඕන වෙලාවක ආයතනයේ ඔෆිස් එකට එන්න පුළුවන්. වැඩි ට්‍රේනින්ග්ස් ගන්න පුළුවන්. නිෂ්පාදන ගැන ඉගෙන ගන්න පුළුවන්. කොහොමද ඔයා අමතර ආදායමක් හොයන්නේ කියන එක අපි ඒ අවස්ථාවේදී කියලා දෙනවා. එන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාලා හෝ ඔයාට අවශ්‍ය නම් ට්‍රේනින්ග්ස් ඒ වලට සහභාගී වෙන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලන් දන්නවා සාමාන්‍යයෙන් ඕනම ප්‍රොඩක්ට් එකක් ඔයාගේ අතට එන්නේ ඕනම ප්‍රොඩක්ට් එකක් ටොග වෙලෙන්දු හරහා සිල්වර් වෙලඳ සැල් වලට ගිහිල්ලා එතනින් තමයි ඔයාලට ප්‍රොඩක්ට් එකක් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ක්‍රමවේදය වෙනස් කරලා ඍජුව අපි ඔයාලට ප්‍රොඩක්ට් එක දෙනවා. ඔයාලට පුළුවන් කෙලින්ම කස්ටමර්ට මේ ප්‍රොඩක්ට් එක විකුණලා මේ අතරමැදි ලාභය ඔබට තබා ගන්න. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්. ඔබ ඩ්‍රොප් ෂිපර් කෙනෙක් විදිහට එකතු වෙනවා නම් ඔබට 130ක ලාභයක් ලබන්න අපි අවස්ථාව දෙනවා. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාට ගෙදර ඉඳන් අපි කියලා දෙන විදිහට කරොත් ඔයාට ඉතාමත් හොඳ කස්ටමර් බේස් එකක් හදාගෙන ඔයාට නිදහසේ කරන්න පුළුවන් බිස්නස් එකක්. හැබැයි ඔබ මේ නිෂ්පාදනය ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ම පෙන්වන්න මෙන්න මේ බුක්ලට් එක පුළුවන් නම් ගන්න රුපියල් 150යි. ඔයා ඉස්සලාම ඕඩර් එකක් දාන්න. ඔයාට පුළුවන් මේ බුක්ලට් එක ගත්තාම මේකේ හැම ප්‍රොඩක්ට් එකක් ගැනම විස්තර තියෙනවා. කොහොමද වෙන්නේ කොහොමද යූස් කරන්නේ මේ හැමදේම මේකේ තියෙනවා. නමුත් අපි අපේ වීඩියෝස් වලින් සහ අපේ ට්‍රේනින්ග්ස් වලින් ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතකොට ඔබ මතක තියාගන්න ඕනේ ප්‍රොඩක්ට්ස් ගැන හරියටම ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගන්න නැතුව ඔයාලට සේල්ස් කරගන්න අමාරු වෙයි. රයිට්. හරි. එතකොට අපි චුට්ටක් ප්‍රොඩක්ට්ස් ගැන බලමු. ඔයගොල්ලන්ට පේනවා
ඉස්සලාම තියෙනවා ක්ලෙන්සර් එක. ඉතින් මේකෙදි ඔයා දන්නවා සමේ තියෙන අපි දැන් සාමාන්‍යයෙන් එළියේ ගිහිල්ලා આવොතින් අපි දන්නවා අපේ හැමේ හැමතිස්සෙම කුණු දූවිලි අපිරිසුදු දේවල් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා රෙස් ක්ලෙන්සර් එක ඔබේ සම තුලට කාබැදුණු සහ කුණු දූවිලි සහ අපිරිසුදු ආලේපනයක් ඉවත් කර පැහැදිලි සහ සෞඛ්‍ය සම්පන්න සමක් ලබා දෙන අතර එය ඔබේ සම කුරුලෑ වලින් ආරක්ෂා කරයි. තවද මේකේ තියෙන පිපිඤ්ඤාසාරය ඔබේ සම මත ස්වාභාවික ශාකශාර ප්‍රතිකාර ලෙස ක්‍රියා කරමින් නිරෝගී සමක් ලබා දෙනවා. ඉතින් මේ ක්ලෙන්ස් එක පිළිබඳව තමයි මම ඔයගලන්ට කෙටියෙන් කියන්නේ. අපි වැඩි වීඩියෝස් අපේ බියුටි ට්‍රේනර්ස් ලහලා ඔයගලන්ට එවනවා ඉදිරියේදී. ඊට පස්සේ මම චුට්ටක් කැමතියි කතා කරන්න මේ කොෆි ෆේෂල් ස්ක්‍රබ් එක. මේක ෆේස් එකටත් පුළුවන් අවශ්‍ය නම් අත් කකුල් වලටත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රබ් එකේ විශේෂත්වය තමයි කොෆි සාරයෙන් තමයි මේක හදලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂ දේ තමයි ඔයාගේ මැරුණු හැම ඔයගොල්ලන් දන්නවා සමහර අයගේ මූණ කළු වෙලා තියෙනවා, අවුවට පිච්චිලා තියෙනවා, හැම මැරිච්ච ඒවා තියෙනවා. ඉතින් මේ ස්ක්‍රබ් එකේදී ඔයගොල්ලන්ට පුළුවන් ඒ මැරිච්ච හැම ඉවත් කරන්න. එතකොට මේවා ස්වාභාවික දේවල් 90%කට වඩා ස්වාභාවික ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන. ඉතින් ඔයගොල්ලන්ට බය නැතුව යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ කොෆි ස්ක්‍රබ් එක කියන්නේ. ඊට පස්සේ මේ මඩ් පැක් එක මේකත් විශේෂ නිෂ්පාදනයක්. ඔයගලන්ට හොඳ අලවියක් කරන්න පුළුවන් නිෂ්පාදනයක්. ෆ්‍රෙෂ් ෆේෂල් පැක්. මේකේ අන්තර්ගතය තමයි මුල්තානා මිට්ටි සහ වෙනිවැල් සාරය. ඉතින් මේ ස්වාභාවික මැටි සමග මේ වෙනිවැල් සාරය මගින් ඔයාගේ සම්ම මතු පිට තියෙන අඳුරු ලැපකල ඔයගලන් දැකලා තියෙනවා මූණ සමහරකට අඳුරු වෙලා තියෙනවා, කුරුලෑ ආසාදනය වෙලා තියෙනවා, අවුවට පිච්චිලා තියෙනවා. මේක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් හොඳ පැක් එකක් තමයි මේ මඩ් පැක් එක. මේක මූණේ ආලේප කරලා විනාඩි 30ක් විතර තියලා ඔයාලට පුළුවන් පිරිසිදු වතුරෙන් සෝදලා යවන්න. ඉතින් මේක ඕනම වෙලාවක පුළුවන්. හැම කාර්යබහුල නැති වෙලාවක ඔයා කාර්යබහුල නැති වෙලාවක මේ ප්‍රොඩක්ට්ස් යූස් කරන. එතකොට මේවල රිසල්ට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයාගේ හැම පැහැපත් වෙලා ලස්සන මූණක් වාට ලබා දෙන්න මේ ස්ක්‍රබ් එකට හැකියාව මේ මඩ් පැක් එකට හැකියාව තිබෙනවා. ඊට පස්සේ ටෝන එක. ඔයගොල්ලෝ දන්නවා ටෝන එක කියන්නේ මොකද්ද? සම නැවුම් හා ප්‍රබෝධවත්ව තබන පිපිඤ්ඤාසාරය මුසු කරගත් ෆේෂල් ටෝන එක සමේ විවර වූ කූප. ඔයගොල්ලෝ දක්වනවා ස්කින් එකේ කූප විවර වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ෆේෂල් එකක් කරාම සමහර අයගේ මේ කූප විවර වෙනවා. ඉතින් මේක ඔයාලට පුළුවන් පුළුන් කෑල්ලකට චුට්ටක් අරගෙන ඔයාගේ ස්කින් එකේ අදාළ විවරවිච්ච කූප මත ආලේප කරලා මේ වලවල් වගේ තියෙනවා ඔයගලන්ට පුළුවන් මේ ටෝන එක හරහා නැති කර ගන්න. ඉතින් මේ වගේ නිෂ්පාදන තමයි ඔයගලන්ට තියෙන්නේ. රෙෂ් කන්ඩිෂනර් එක ඔයගලන් දන්නවා කන්ඩිෂනර් ගැන. ඉතින් මේක ස්වාභාවික නිෂ්පාදනයක්. ඉතින් මේකෙදි අපේ සුවිශේෂී පෝෂණයක් වාගේ කෙස් වලට ලබා දෙනවා. ඉතින් මේකෙදි ඔබ මතක තියාගන්න ඕනේ ඔබ මේ ප්‍රොඩක්ට් එක කස්ටමර් කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරද්දී සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්න අපි හෙයා ඔයිල් එක ගාලා ෂැම්පු කරලා ඊට පස්සේ කන්ඩිෂනර් වලට ගියාම මම මේ ප්‍රොඩක්ට්ස් ටික මාරු වෙලා ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නේ සාමාන්‍යයෙන් තුන්වෙනි ස්ටෙප් එක හැටියට අපි කන්ඩිෂනර් එක ඔළුවට දාලා අපේ හිස් කබලේ වැඩි කොටසක් ගා ගන්න නැතුව තනිකර කොණ්ඩෙටම ඇප්ලයි කරනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ විනාඩි 4-5ක් තියලා ඔයාලට පුළුවන් පනාවකින් පීරන්න. පීරලා අර ගැට ගැසිච්ච කොණ්ඩේ ලස්සන්ට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ 80ක් විතර ඔයාලට පුළුවන් හොදලා දාන්න. මේක ගොඩක් සුවඳයි, හොඳ පෝෂණයක් වාගේ කොණ්ඩෙට ලැබෙනවා. කොණ්ඩෙට ශක්තියක් ලැබෙන ප්‍රොඩක්ට් එකක් බවට රෙෂ් කන්ඩිෂනර් එක පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ෆේස් වොෂ් එක. ඉතින් මේකේ ෆේස් වොෂ් ಜಾති දෙකක් අපි ඉන්ට්‍රොඩියුස් කරනවා. මේ ෆේස් වොෂ් එක ඕනම ස්කින් එකකට හරියනවා. ඉතින් මේකෙදි වෙන්නේ ෆේස් වොෂ් එකේදී සාමාන්‍ය මූණේ තියෙන විෂ බීජ ඔයගලන් දන්නවා. ඔයාලා බස් වල යනවා, සමහරවිට එළියට යනවා, වැඩපොලේ ඉන්නවා. මේකෙදි ඔයාගේ හැමට ගොඩක් දේවල් ඇබ්සෝබ් වෙනවා. මේ ෆේස් වොෂ් එකේදී ඔයගලගේ මූණ ක්ලියර් කරලා තියෙන අපිරිසුදු ජව ඉවත් කරලා ඔයාලට ලස්සන මූණක් ලබා දෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයාලට උපකාරී වෙනවා. මේක ඕනම ස්කින් එකකට යූස් කරන්න පුළුවන්. නමුත් අපි ගාව ඔයිල් සහ ඇක්නි ඔයාලා දන්නවා පිම්පල් වලට හරියන ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒක හරියන්නේ ඔයිල් ස්කින් වලට විතරයි. ඉතින් ඔයා ක්ලයන්ට් කෙනෙක්ගෙන් අහන්න ඕනේ ස්කින් ටයිප් එක normal skinද oil skinද කියලා. oil skin කියනවා නම් මේ ප්‍රොඩක්ට් එක දෙන්න. මේක කුරුලෑ තියෙන අයට ගොඩක් හොඳයි. ඉතින්
ගොඩක් අය මඩ් පැක් එකත් එක්ක කුරුලා ඇති අය මේ ප්‍රොඩක්ට් එකයි නයිට් ක්‍රීම් එකයි යූස් කරන ගොඩක් හොඳ ප්‍රොඩක්ට්. ඉතින් බය නැතුව ඔයාලට ක්ලයන්ට් කෙනෙක්ට දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් ෂැම්පෝ එක ඔයගොල්ලන් දන්නවා ෂැම්පෝ ගොඩක් අවශ්‍ය වෙනවා. වගේ කොණ්ඩය ඔයගොල්ලන් දන්නවා මේ ප්‍රොඩක්ට් එකේදී වෙන්නේ ඔබගේ හානි වුණු හිස කේශ ඒ කියන්නේ මූලයෙන්ම ඒ කියන්නේ අගින්ම පෝෂණය කර යථා තත්ත්වයට පත් කර අතරම හිස් කබල මනා ලෙස තෙතමනේ රඳවා ගැනීම හිස්සොරි පාලනය කර ලස්සන කළු කෙස් කලඹක් වාට ලබා දෙනවා. එතකොට මේකෙදි ඔයාගේ ස්කැල්ප් එක ක්ලීන් කරලා ඔයාගේ ඔළුවේ තියෙනවා නම් හිස්සොරි ඔක්කොම අයින් කරලා ඔයාගේ කෙස් ගහ ශක්තිමත් කරන්න අවශ්‍ය පෝෂණය මේ ෂැම්පු එකේදී ලැබෙනවා. ඉතින් මේ ෂැම්පු කරාම හිස් කබලේ තියන්න එපා. හොඳට හොදලා යවන්න ඕනේ. හොඳට හොදලා යවලා ඔයාට පුළුවන් ඊට පස්සේ කන්ඩිෂනර් කරන්න. සාමාන්‍යයෙන් හෙයා පැක් එකම යූස් කරනවා නම් ගොඩක් හොඳයි. හරි ඊට පස්සේ මේකේ පේනවා නයිට් ක්‍රීම් එක. ඉතින් මේක ගොඩාක්ම ඔයා ඔක්කොම වැඩ ඉවර කළා. ඔයාට පුළුවන් රාත්‍රියට ඔයාට අවශ්‍ය පෝෂණය අපේ හැමට පෝෂණයක් අවශ්‍යයි. ඒක ලැබුණොත් තමයි ඔයාගේ ස්කින් එක ලස්සන වෙන්නේ, පැහැපත් වෙන්නේ. ඒකට අවශ්‍ය සියලුම ස්වාභාවික ද්‍රව්‍යයන් අඩංගු කරලා අපි මෙතන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා තියෙනවා. විටමින් E ගොඩක් ඔයගොල්ලන් දන්නවා ග්ලිසරින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක කියවන්න. මේක ඇලෝවේරා සමගෙන මික්ස් වෙච්ච ප්‍රොඩක්ට් එකක්. ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මේකේ සුවඳත් ස්වාභාවික සුවඳක් තමයි එන්නේ. හරි ඊට පස්සේ අපි බොඩි ලෝෂන් එකට යනවා. මේ බොඩි ලෝෂන් එක විශේෂයෙන්ම මොයිස්චර් එක කන්ට්‍රෝල් කරන්න තියෙන එකක්. අපි දන්නවා අපි හැමෝම සමහරලාට වැඩ කරද්දී අපේ ස්කින් එක ඩ්‍රයි වෙන්න පුළුවන්. ඔයගොල්ලන් දන්නවා AC එකේ හිටියත් ඔයා ෆෑන් එකක් යට හිටියත් ඔයා ඇඳුම් හේදුවත් ඔයාගේ ස්කින් එකට වතුර වැටෙද්දි හැම ඩ්‍රයි වෙන්න පුළුවන්. අපි එළියෙන් වතුර කියලා දැනගත්තට අපේ මොයිස්චර් එකට අපේ ඇඟ ඩ්‍රයි වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ඇඟ වේලන නිසා ඔයාගේ ඇඟට අවශ්‍ය තෙතමනය මේ බොඩි ලෝෂන් එකෙන් ලැබෙනවා. ඉතින් ගොඩක් අය යූස් කරන හොඳ ප්‍රොඩක්ට් එකක් ඔයාට ලැබිලා තියෙනවා. හරි ඊට පස්සේ හෙයා ඔයිල් එක මේක විශේෂයෙන් මිග්‍රේන් තියෙන අයට, කොණ්ඩේ ගැලවෙන අයට නේ කොණ්ඩේ ගැලවෙන අයට ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. මේක රත් කරලා දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. උදේ වරුවට යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේක දාලා ඔළුව හොඳට මසාජ් කරනවා නම් මේක ඔළුවට ඇබ්සෝබ් වෙනවා. ඒ කෙස් වලට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඉතින් මේ ඔයිල් එකේදී ඔයාට ඔළුවේ කැක්කුමක් වුණත් නැති කරගන්න පුළුවන්. විශේෂයෙන් මිග්‍රේන් කියන ඉරුවාවදයේ කියන අය වගේ අයටත් ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ගොඩක් සැලූන්ස් වල යූස් කරන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා එක්ස්පීරියන්ස් ගන්න. ඒ වගේම ඔයාගේ ක්ලයන්ට්ස්ලාට මේක අලෙවි කරන්න. ඒ වගේම ඩේ ක්‍රීම් එක ඔයගලන් දන්නවා. මේක උදේ වරුවේ ඔයගලන්ට ගන්න පුළුවන්. ඔයගලන් ඔෆිස් යනකොට ගන්න පුළුවන්. නමුත් අපි ඕනම ප්‍රොඩක්ට් එකක් ඩිරෙක්ට් ඍජු ලොකුවට අවුව දෙනකොට යූස් කරන්න එපා. මොකද එතකොට මේ ප්‍රොඩක්ට් එකේ තියෙන 100%ක් සාර්ථකත්වය ලබා ගන්න බෑ. මේකේ SPF තියෙනවා. ඔයගොල්ලන් දන්නවා sun protection ඇඩ් කරලා තියෙනවා. නමුත් ලොකු අවුවක් තියෙන දෙනකදී අපි ඕනම ප්‍රොඩක්ට් එකක් යූස් කරොත් ඒක රිසල්ට් එක 100%ක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි රෙකමන්ඩ් කරන්නේ පුළුවන් තරම් මේක ඩේ ටයිම් එකේ යූස් කරන්න. නමුත් ඍජු අවුව යන්නේ නැතුව මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා ඔයාලට හොඳ ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රීන් ටී එකක් තියෙනවා. ටී බෑග්ස් තියෙනවා, සිනමන් ටී තියෙනවා. මේ වලින් ඔයගලන්ගේ ශරීරයේ තියෙන අහිතකර ද්‍රව්‍යයන් ඉවත් කරලා ඔයගලන් දන්නවා තෙල් කෑම අපි ගොඩක් කනවා. ඉතින් කෑමෙන් පසුව මේ ප්‍රොඩක්ට්ස් ගත්තාම ඔයගලන්ට සහායක් ලැබෙනවා. ඔයාට නිරෝගීමත්ව ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඔයාට නිරෝගීමත්ව කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ ජීවිතය ඉස්සරහට අරන් යන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරගන්න කැප්සූල්ස් ගියාද දෙකක් තියෙනවා. එකක් තමයි ටර්මරික් කැප්සූල් එක, කහ වලින් හදන කැප්සූල් එක. ඉතින් මේකෙදී ඔයාගේ සිරුර පැහැපත් කරලා ඔයාට ලස්සනක් ලබා දෙනවා. මොකද ඇතුලෙන් අපි මේක බොද්දි ගොඩාක් ඔයාට අවශ්‍ය පෝෂණ ලැබෙනවා. ඒ වගේම තමයි පිළිකා වළක්වා ගන්න ඔයාට උපකාරී වෙනවා. විශේෂයෙන්ම ශරීරයේ ප්‍රතිඔක්ෂිකාරක ධාරිතාව වැඩි කරනවා. ඉතින් මේකෙදී ඔයාට අවශ්‍ය මේ පෝෂණය නිසා ඔයා ලස්සන වෙලා ඔයා පැහැපත් වීමක් වෙනවා. ඒ වගේම තමයි සිනමන් කැප්සූල් එකත් ඒ වගේම තමයි කොලෙස්ටරෝල් තියෙන අයට ගොඩක් හොඳයි. ඒ වගේම heart attack හෘදයාබාධ ඇති වෙන එක වළක්වන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. රුධිර පීඩනය පාලනය කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයගලන්ට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න. මේකෙදී අපි කෑමෙන් පස්සේ ගත්තට පස්සේ අපි කෑමත් එක ගන්න තෙල් ಜಾති අහිතකර ද්‍රව්‍ය බහිස්ත්‍රාව්‍ය වෙලා ඔයාට ඔයාගේ ශරීරයට අවශ්‍ය හොඳ පෝෂණයක් ලබා දෙන නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ ඔබට මේකෙදී මේ ප්‍රොඩක්ට්ස්
විකිණීමේදී ඔයගොල්ලන් දන්නවා දැන් අපි ප්‍රොඩක්ට්ස් ගැන කතා කරා. ඉතින් ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මේ ප්‍රොඩක්ට්ස් අපි විකිණීමේදී මේ ප්‍රොඩක්ට් සම්බන්ධ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයා ඩ්‍රොප් ෂිපර් කෙනෙක් විදිහට නම් මේක එන්නේ අනිවාර්යෙන් ඔයාගෙන් කස්ටමර් ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඔබ මතක තියාගන්න ඕනේ මේ ප්‍රොඩක්ට් සම්බන්ධව ඔයා දැනගන්න. ඔයා දැනගත්තේ නැත්නම් කවදාකවත් ඔයාට මේ ප්‍රොඩක්ට් සම්බන්ධව කියලා දෙන්න බෑ. ඒ නිසා ඔබට මේ ප්‍රොඩක්ට්ස් ගැන අනිවාර්යෙන් ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙදි කම්පැනි ඩිසයිඩ් කරනවා ඔයා ඍජු අලෙවිකරුවෙක් විදියට ඔයා මේ බිස්නස් එකට එනවා නම් මේ ප්‍රොඩක්ට්ස් අලෙවි කරද්දී ඔයාට 130ක ලාභයක් ලබා දෙනවා. මම පෙන්නන්නම් මෙන්න මේ ආකාරයෙන් ඔයාට 130ක ඩිරෙක්ට් සේල් එකක් කරාම ලාභයක් ලැබෙනවා. ඉතින් අපි මේකෙදී හොඳ සමාජිකව මුලින් 300ක් හදනවා. ඔවුන්ව ඩෙවලොප් කරනවා. ඔයගොල්ලන් දන්නවා ගොඩක් බිස්නස් වලදී ගොඩාක් සෙලර්ස්ලා එකතු වුණාට පස්සේ අර මුලින් හිටපු සෙලර්ස්ලාට ඉන්කම් එකක් නැති වෙනවා. ඉතින් අපි මේකෙදී සත්භාවයෙන් අපි හොඳ සෙලර්ස්ලා හොඳ 300ක් හදනවා. එයාට අවස්ථාව දෙනවා මේක නිදහසේ කරන්න. එතකොට ඔබ මාසෙ සැරයක් හරි අපේ Zoom meeting වලට සම්බන්ධ වෙන්න, ප්‍රොඩක්ට්ස් ගැන ඉගෙන ගන්න. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. මේකේ තව ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඔයාලට කණ්ඩායමක් නිර්මාණය කිරීම තුලින් ආදායමක් ගන්න. මෙන්න මේ ආකාරයෙන් ඔබට අවශ්‍ය නම් ඔබ වගේම ඔබ ඩ්‍රොප් ෂිපින් කරන්න කැමති නැත්නම් ඔබට පුළුවන් ඔබ වගේම මේක ප්‍රොඩක්ට්ස් යූස් කරන කණ්ඩායමක් හදලා මේ ආකාරයෙන් ඔබට ලීඩර් කෙනෙක් විදියට එකතු වෙලා වැඩ කරන්න. ඉතින් මෙහිදී ඔබට පේනවා ඇති ඔබ level 1 කියන එකට ඔබ තමයි ඇඩ් වෙන්නේ. ඔබ ගන්න නිෂ්පාදන වලින් 20ක් අඩුවෙන් තමයි ඔබට හම්බෙන්නේ. ඔබ ඉන්ට්‍රොඩියුස් කරන අයගෙන් මෙන්න මේ ආකාරයට. ඔබ රිජු ඉන්ට්‍රොඩියුස් කරන අයගෙන් 10%කුත් ඔවුනුත් මේ බිස්නස් එකට කැමතිලා ඉන්ට්‍රොඩියුස් කරනවා. මේ ආකාරයෙන් පහළට මේක ගලා යනවා. ඉතින් මේකට අපි කියනවා মাল্ටි ලෙවල් මාකටිං සිස්ටම් එකක් කියලා. ඔබට ඒකත් ඕනනම් කරගන්න පුළුවන්. ඒ සඳහා කැමති අය ඉන්නවනම් මට මැසේජ් කරන්න මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් මම දැනට කියලා දෙන්නේ මේ ඩිරෙක්ට් සෙලින් හෝ ඩ්‍රොප් ෂිපින් කරන්නේ කොහොමද කියලා. ඔබ ඩිරෙක්ට් සෙලර් කෙනෙක් විදියට ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ ඔබට පුළුවන් මේ බුක්ලට් එක ඔයා ප්‍රොඩක්ට්ස් ටිකක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ යාළුවන්ට ඔෆිස් එකේ යාළුවන්ට මේ බුක්ලට් එක දීලා මේකෙන් ලැබෙන ඕඩර්ස් වලින් 130ක ලාභයක් ගන්න. ඉතින් එකපාර ඕඩර්ස් ටික එකතු කරලා ගන්න. මොකද මේ ඔක්කොම බඩු කුරිය එකේ එන්නේ. ඉතින් දැනට කුරිය වලට රුපියල් 350ක් ඇඩ් වෙනවා. ඒ වගේම ඩ්‍රොප් ෂිපින් කරන අය විශේෂයෙන් මතක තියාගන්න ඕන ඕඩර්ස් රිටර්න් වෙන්න දෙන්න එපා. රිටර්න් වුණොත් ඒ අලාභය වාගේ account income එකෙන් අඩු වෙනවා. ඉතින් ඒක තමයි තියෙන එකම ගැටලුව. ඔබ ඒ නිසා කාට හරි ප්‍රොඩක්ට් එකක් යවනවා නම් 3-4 පාරක් කන්ෆර්ම් කළා තමයි අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එක යවන්න ඕනේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔබ රෙජිස්ටර් වෙද්දී ඔබ තෝරගන්න ඕනේ ඔබ එන්නේ ඩ්‍රොප් ෂිපර් කෙනෙක් විදිහටද එහෙම නැත්නම් ඩිරෙක්ට් සෙලර් කෙනෙක් විදිහටද කියලා. ඉතින් මේ මීටින් එකෙන් පසුව ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් ඔබව සම්බන්ධ කරපු නායකයා ඔබට ලින්ක් එකක් එවයි. ඒ ලින්ක් එකේදී ඔබ අනිවාර්යෙන් රෙජිස්ට්‍රේෂන් එකේදී ඒ ලින්ක් එක ඕපන් කරුවාම ඔයාට එනවා මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ ආකාරයෙන් ලින්ක් එකක් එයි. තප්පරයකින් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ ලින්ක් එකට ගිහිල්ලා විස්තර ටික අහද්දී ඔබ අනිවාර්යෙන් හරි විස්තර ටික දීලා රෙජිස්ටර් වෙන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට ලීඩ් වල ලින්ක් එකේදී ඔයා මෙන්න මේ ආකාරයෙන් ඔයාලට ලින්ක් එකක් එනවා. මම හිතන්නේ පේනවා ඇති. රයිට්. තප්පරයකින්. හරි. රයිට්. හරි. ඔයාලට ලීඩ් ලින්ක් එකක් එවයි. ඔයාව සම්බන්ධ කරන කෙනා. එතකොට ඔව් ඒවල ලින්ක් එක මෙන්න මේ ආකාරයෙන් ඔයා ඕපන් කරාම මෙන්න මේ වගේ ෆෝම් එකක් එනවා. මේ ෆෝම් එකේදී ඔයාගේ ෆස්ට් නේම් එක ඔයාගේ පළමු නම දාන්න. ඊට පස්සේ ලාස්ට් නේම් එක දාන්න. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ ෆෝන් නම්බරේ දාන්න. මෙන්න මේ accounts type කියන තැනදී ඔයා drop shipping කරනවා නම් ඔයා මෙන්න මේ ආකාරයෙන් drop shipping කියන එක select කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ ඔයා city එක දාන්න. ඔයාගේ නගරය දාන්න මොකද්ද? ඊට පස්සේ date of birth ඔයා ඉපදිච්ච අවුරුද්ද සහ දිනය දාන්න ඕනේ. identity card නම්බරේ දාන්න ඕනේ. ඔයාට password එකක් select කරගන්න පුළුවන්. ඒක නැවත වතාවක් රිපීට් කරලා මේ sign up කියන බටන් එක එවුවාම ඔයාගේ ඊමේල් එකට හෝ ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එයි. ෆෝන් එකට කෝඩ් එකක් ආවේ නැත්නම් අපිව දැනුවත් කරන අපි ඔයාගේ account එක active කරලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ account එක active වුණාට පස්සේ මෙන්න මේ ආකාරයෙන් my accounts කියන තැනට ඔබ යන්න. ගිහලා ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ දාපු orders මොනවාද? ඔයාගේ income එක දැන් උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් නම් මේ මාසේ
මෙහෙම කියලා කමිෂන් කියන එක සිලෙක්ට් කරාම ඔයාගේ ඉන්කම් එක මෙතන පේනවා. අපි මේ නිකන් ඩෙමෝ කරන account එක මෙන්න මේ ආකාරයෙන් ඔයාලට කමිෂන් එක පේනවා. ඒ වගේම ඔයාගේ බැංක් ඩීටේල්ස් ඔයා අප්ඩේට් කරගන්න ඕනේ. my accounts කියන තැනට ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් කියන එකේ මෙන්න මේ ආකාරයෙන් පහළට ගිහිල්ලා මේ බැංක් ඉන්ෆෝ කියන තැන ක්ලික් කරා. ක්ලික් කරා ඔයාගේ බැංකුව මොකද්ද, බ්‍රාන්ච් එක මොකද්ද මේක සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාගේ නම, account number එක සිලෙක්ට් කරලා අප්ඩේට් කරා. ඊට පස්සේ ඔයාට මම පෙන්නන්න ඕඩර් එකකුත් දාන හැටි. දැන් ඔයා account එකේ log වෙලා ඉන්නේ. මේ ඔයාලට පේනවා ඇති. මම log වෙලා ඉන්නේ මගේ account එක. ඊට පස්සේ products කියන තැනට යන්න. අපි හිතමු ඔයාට එනවා facial scrub එකට order එකක්. ඔයා product එක ළඟට යන්න. right? හැම වෙලාවෙම එක product එකකට වඩා product දෙක තුනක් යවන්න බලන්න ඔයාට ලාභේ හොඳයි. right? එතකොට මේකෙදි හරි මෙතන පේනවා ඔයගලන්ට මම එක product එකයි ගන්න යන්නේ මම add to cart කරනවා. මේ add to cart කරාට පස්සේ මේ cart එකේ මේ මෙතන පේනවා ඔයගලන්ට cart කියන එකට add වෙනවා. ඊට පස්සේ ඔයා view cart යනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා cart එකේ තියෙන product එක. ඊට පස්සේ වට තව මොනවා හරි products දාන්න ඕන නම් දානවා. අපි දාමු තව products දෙකක් විතර. හරි අපි දාමු night cream එක. අපි night cream එකකුත් එකක් හෝ දෙකක් ඕනේ. අපි දාමු. ඒකත් අපි cart එකට add කරා. ඔයාගේ order එක දැන් items තුනක් තියෙනවා. මොකද කරන්නේ? view cart ගියා. දැන් ඔයා check out කියන බටන් එක ඔබනවා. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මම මේ ඉන්නේ 120 ලාභ ලැබෙන මං ඉන්නේ team lead account එක. එතකොට මට 120ක ලාභයක් ලැබෙනවා. ඔයා drop shipping කරනවා නම් ඔයාට 130ක ලාභයක් ලැබෙනවා. මෙන්න මේ ආකාරයෙන් මෙතන පෙන්නනවා. එතකොට කිලෝ එකට වඩා බර වැඩි වුණොත් කුරියා charge එක මෙතන පෙන්නනවා රුපියල් 450 කියලා. දැන් කිලෝ එකකට නැති නිසා මට තාම පෙන්නන රුපියල් 350යි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ආකාරයෙන් ඔයාට මේ වගේ ඕඩර් එකක් ආවොත් ඔයා කස්ටමර්ට කියන්න ඕනේ මෙන්න මෙතන එකතු වෙලා එන ගාණ. ඊට පස්සේ මේ ඩිස්කවුන්ට් එක තමයි ඔයාගේ ලාභේ. දැන් ඔයා මේක ක්ලයන්ට් දුන්නොත් ඔයාට මේ ලාභේ ලබා ගන්න බෑ. ඒතර ඔයා මොකද කරන්නේ? මෙන්න මෙතන තියෙනවා I want to use new address කියලා. මෙන්න මෙතන ඒක ක්ලික් කරලා මේ ඔයා drop shipping order එකක් නම් යවන්නේ ඒ කස්ටමර්ගේ අලුත් details ටික දාන්න. අපි හිතමු සඳුන් පෙරේරා. එකක් හරි නමක් තියෙනවා. අපි phone number එකක් දාන්න. phone numbers දෙකක් දාන්න. right? දාලා එයාගේ address එක දාන්න. එකක් හරි main road අනුරාධපුර ඔන්න address line 2 එතන දැම්ම. එයාගේ city එක අනිවාර්යෙන් දාන්න ඕනේ. city එක අහන්න මෙන්න මේ ටික අහන්න ඕනේ. ඒ city එක අහන්න මෙන්න මෙතන city එක දාන්න ඕනේ. මම මේ නිකන් type කරන්නේ. ඊට පස්සේ discount option එක අහනවා. දැන් ඔයා මේක business එකක් කරන නිසා මෙන්න මේ discount එක තමයි ඔයාගේ ලාභය. දැන් client මේ discount එක දුන්නොත් ඔයාට මේ ලාභය ලබා ගන්න බෑ. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? discount your account කියන එක ක්ලික් කරන්න. discount to your account. ඔන්න දැන් මොකද වෙන්නේ? ඔයාගේ account එකේ discount එක ඔයා හංගගත්තා. දැන් මොකද උනේ? මේ discount එක මෙතන නැහැ. දැන් එතකොට ඔයා client කියනවා 4080යි ගාන client සල්ලි කුරියරයකට දෙනවා. එහෙම නැත්නම් online transfer කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා මේ order එක මෙහෙම කරලා place කරනවා. place කරාම ඔයාට thank you කියලා message එකක් එනවා. message එක ආවට පස්සේ right මෙන්න මේ ආකාරයෙන් එනවා. ඔයාට email එකකුත් ඒ order එකක් ආවා කියලා. ඔන්න දැන් මේ order එක client පැයක් යනකොට cancel කරනවා. අපි හිතමු ඔයා ටක් ගාලා නැවත වතාවක් මොකද කරන්නේ? company එකෙන් accept කරන කලින් my accounts ගියා. මෙතන පෙන්වන ඔයගොල්ලන්ගේ orders කියලා එකක් මේ. ටක් ගාලා ඉක්මනට හැකි ඉක්මනට මෙන්න මේ cancel කියන එක ඔබන්න. ඔබලා ඒ order එක cancel කරා. ඔයා cancel කරේ නැත්නම් මේක කුරියරයකට දීලා return වුණොත් ඔයාගෙන් අඩු වෙන්න පුළුවන්. දැන් මොකද උනේ? මේ orders කියන එක order එක cancel වුණා මේ. ඒක නිසා පරිස්සමින් කරන්න ඕනේ. මේක කරන්න පුළුවන් එකක්. එතකොට ඔබේ commission හැම මාසෙම 20 හෝ ඊට කලින් මම කියන්නම් මේක චුට්ටක් explain කරලා. මොකද ගොඩක් අපි මේක කුරිය ආයතනත් එක්ක කරන නිසා අපි සමහරවිට 31 order එකක් දාන්න පුළුවන්. මේ order එක යනකොට සාමාන්‍යයෙන් 12 15ක් වෙන්න පුළුවන් orders තියෙනවා. ඒක නිසා අපි දවස් 5ක් 6ක් වැඩිපුර අරගෙන 20 හෝ ඊගා මාස 20 හෝ ඊට කලින් දවසක ඔයාගේ කමිෂන් එක රිලීස් කරනවා. ඒ කියන්නේ ඔක්කොම ඕඩර්ස් ටික ගියාට පස්සේ ඔයාගේ කමිෂන් එක රිලීස් කරනවා. අර 7 5ක්වත් මේ බිස්නස් එකට යන්නේ නැහැ.
කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. ඔයාට මේක නිදහසේ කරන්න පුළුවන් ජොබ් එකක්. ඒ නිසා අපි ආරාධනා කරන ඔබට ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඕන නම් ඔයාට පුළුවන් fresh.lk එක එකතු වෙලා මේ බිස්නස් එක කරන්න. ඔබ ඉගෙන ගන්න ඔබ ඔබේ ප්‍රදේශේ නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් බඩු ටික ගන්න. ඔයාට 30 අඩු වෙලා යන්නේ. එතකොට මාසේ 20 වෙනිදා වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔයාට කෙලින්ම ඒ අදාළ ඩිස්කවුන්ට් එක අඩු වෙලා යන්නේ. ඔයාට ඒ වෙලාවෙම බඩු ටික විකුණලා ඔයාලට කෑෂ් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ නිෂ්පාදන පෙළක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ අපේ බොඩි ලෝෂන් එක. ඔයාලට දැක්කහම මේක ක්ලයන්ට්ස්ලා ගොඩක් අය ගන්න. මේක ගොඩක් සුවඳයි හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ ආකාරයෙන් මම ඔයගලන්ට ප්‍රොඩක්ට්ස් දෙක තුනක් පෙන්නන්නම්. ඒ වගේම අපේ සීරම් එකක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ වගේම අපි තව ගොඩක් අයිටම්ස් ප්ලෑන් කරලා තියෙනවා ඔයගලන්ට දෙන්න. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක සමහරවිට ගොඩක් අය මාත් එක්ක වැඩ කරපුවා ඉන්නවා. ඒ හැමෝටම ආරාධනා කරනවා. එකතු වෙන්න අපි හොඳ සෙලර්ස්ලා හොඳ ඩ්‍රොප් ෂිපර්ස්ලා ටිකක් හදනවා. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගෙන කම්පැනිෙන් දෙන පෝස්ට් ටික ස්ටේටස් දාන්න. ඔයාලට පුළුවන් WhatsApp එකේ ස්ටේටස් දාන්න, TikTok වල දාන්න පුළුවන් අපි දෙන වීඩියෝස්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ක්‍රියේටිව් ආර්ට් වර්ක් හදලා කම්පැනිෙන් ඇප්රූවල් එක අරගෙන ඔයාලට මේ වැඩේ කරන්න. Facebook එකේ ඔයාලට පුළුවන් අදාළ රූපලාවන්‍ය ගෲප් වලට උනත් මේක දාලා ප්‍රොඩක්ට් එක ගෙන එයාලා අකමැති වුණොත් දාන්න යන්න එපා. ඇප්රූවල් කරන ඒවාට විතරක් දාන්න. ක්ලයන්ට්ස්ලාට කරදර කරන්න එපා. ඔයාගේ Facebook එකේ දාන්න පුළුවන්. ඊට අපතර ඔයාලට බූස්ටිං කරන්න පුළුවන්. ඔයා බූස්ටිං කරන දන්නවා නම් ඔයාලා දන්නවා බූස්ටිං කරන ගොඩක් earn කරනවා. ඉතින් ඔයාලට පුළුවන් බූස්ට් කරලා ඉන්කම් එකක් ගන්න. මේ වගේ ඒවා අපි කියලා දෙනවා කොහොමද බූස්ටිං කරන්න කියලා. ඉතින් ජීවිතේ සාර්ථක කරගන්න ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඔයාගේ දරුවා එක්ක ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට අමතර ආදායමක් වෙන එකතු වෙන්න අපි අවුරුදු 9ක් තිස්සේ හරි දෙයක් කරන ආයතනයක්. ඉතින් ලංකාවේ ගොඩක් බිස්නසස් අපි හදලා තියෙනවා කරලා තියෙනවා. ඉතින් මමත් ඒ වගේම කෙනෙක්. ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. සමහරවිට දන්නවා ඇති ගොඩක් අය මාව එකතු වෙන්න ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. කැමති අය මේකෙන් පසුව මැසේජ් එකක් දාන්න. ඔයාලට ලින්ක් එක එවන්න රෙජිස්ටර් වෙන්න ඕනේ හැටි. ඊට පස්සේ අපි WhatsApp channel එකක් හෝ අපි broadcast group එකක් හෝ එහෙම නැත්නම් අපි වෙනම කාවත් ගැදර් වෙන්න ඇති group එකක් හදනවා. ඔයාට අවශ්‍ය details ටික ගන්න. ඉතින් ඔයා පටන් ගන්න. ඔයාට පුළුවන් ගෙදරින් පටන් ගන්න. ඉස්සලම ඔයා products ටිකක් use කරන් පටන් ගන්න. ඔයා අනිත්යට දෙන්න කලින් ඔයාට මේ business එක කරගන්න පුළුවන්. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක drop shipping පළමු 300ට ඔබේ ජීවිතය අපි වෙනස් කරන්න සූදානම්. එහෙනම් හැමෝටම සුබ දවසක් ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා ආයුබෝවන්.